Hi guys! අදත් අපේ ටවුන් එකේ රසම රස කඩේකින් ගෙනාවා පත රයිස් එකක්. බලමු අපි කොහොමද කියලා මේ රයිස් එකේ රස. ගොඩක් කාලයකට පස්සේ අපි නිතරම කන්න නැති කඩයක්. ටවුන් එකෙන් පොඩ්ඩක් එළියට වෙන්න තියෙන කඩේකින් තමයි අද මේක ගෙනාවේ. මේකේ ප්‍රයිස් එක වෙන්නේ රුපියල් 1900. ටවුන් එකේ කඩවල ටැක්ස් නෑනේ. ඔන්න ගෙනල්ලා තියෙනවා රුපියල් 1900ක පත රයිස් එකක්. මේ රයිස් එක ගැන මට කියපු යාළුවා කිව්වා මේක 4 දිනකට හොඳටම සෑහීමකට පත් වෙන්න පුළුවන් කියලා. බලමු ඇත්තටම 4 දිනකටද නැත්නම් අපි දෙන්න වගේ තඩි බඩජහරියෝ දෙන්නෙට මේක ඉවර කරන්න පුළුවන්ද කියලා. ඒක තමයි සයිස් එකටම සයිස් එක. අනිත් පැත්තට වෙන්නන්න. හරිද? පැත්ත හරිනේ ඔන්න. සෝස් එකයි අර අපේ ගමේ යුනික් සෝස් එක හැමදාම චිලි පේස්ට් දෙකයි බිල් එක. අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ King and Thai restaurant එකෙන් තමයි රයිස් එක. මොකද රයිස් එක? මේක King and Thai ස්පෙෂල් කොච්චි. කොච්චි ෆ්ලේවර්ඩ් එකක් තමයි අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒතරම අපි මේ රෙස්ටොරන්ට් එකෙන් වැඩි කාලම නැහැ. මම නම් කාලම නැහැ. මොකද මේක ටික හරි ටවුන් එකෙන් එළිය තියෙන නිසා අපිට මේ පැත්තට යවෙනවා අඩුයි. මේ මුල් කාලේ තිබුණ නැහැ. ඩයිනින් තිබුණ නැහැ. ටේක් අවේ විතරයි. මම දැන් උඩ තට්ටුවේ තියෙනවද කියලා. එහෙනම් අපි බලමු කොහොමද කියලා. මම try කරපුණම නැති රෙස්ටොරන්ට් එකක් තමයි මේ King and Thai කියන්නේ. ඉතින් මේගොල්ලන්ගේ ගොඩක් Chinese වගේම Thai food තමයි තියෙනවා කියලා තියෙන්නේ. එහෙනම් අපි try කරලා බලමු කොහොමද මේ පත රයිස් එක අපි 4 දිනකටද දෙන්නෙක්ට සෑහෙන්න පුළුවන්ද කියලා. කොච්චි සෝදා එනවා. හොඳට අපි බලමු එහෙනම් කොහොමද මේ රසමලස රයිස් එක කියලා. හරි එහෙනම් අපි දැන් බලමු අන්බොක්ස් කරලා මේ රයිස් එක මොන වගේද කියලා. පත රයිස් එකක් තියෙන්නේ. සුවඳයි. අපි බලමු එහෙනම් එළියට අරගෙන කොහොමද මේ මික්ස් රයිස් එක කියලා. මික්ස් ෆ්‍රයිඩ් රයිස් එකක් තමයි අද අපි ඕඩර් කරේ. බෙල්මඩ් රස පාටට තියෙනවා. ගයිස් මේ තියෙන්නේ 1900ට හම්බෙච්ච පත පෝෂන් එක සහ මේක මික්ස් රයිස් එකක් වුණාට මේකේ තනිකරම තියෙන්නේ කොච්චි ෆ්ලේවර් එකක්. ඇත්තටම නිකන් මේ ඉස්සෝ තින්නවා. බලමු අපි මොනවද තියෙන මේකේ ඉන්ග්‍රීඩියන්ට් සහ ඒකට ඇඩ් වෙලා තියෙන දේවල් අපි කන ගමන් කතා කරමු. දැන් මට ඉන්න බෑ මෙතන එන සුවඳත් එක්ක ඇත්තටම කෙලවුණනවා. අපි දෙන්න ගොඩක් වෙලාවට පර්සනල් අපි දෙන්න ගෙදර කද්දි ගොඩක් වෙලාවට අපි කොච්චි කනවා වැඩි. පොඩ්ඩක් පොළවල් වල තියෙන්නේ මේ ටිකක් ලොකු කොච්චි එක. ජම්බෝ කොච්චි එක. ඒකට නිකන් ඒක පොඩ්ඩක් පළලා ලුණු දාලා අපි නිතරම කනවා. ඉතින් ඒකට ඇබ්බැහි වෙච්ච එකත් එක්කම මේ අද කොච්චි රයිස් එක මං හිතන්නේ මේ සුවඳත් එක්ක ඉන්න බෑ. වැඩි කතා නොකර අපි කන්න යන්. චිලි පේස්ට් පැකට් දෙකක් දීලා තියෙනවා. මම කල්පනා කරන්නේ චිලි පේස්ට් අපිට උවමනා වෙයිද? මේ තියෙන කොච්චි පේස්ට් එක ඕකයි උඹට සම්බෝලයද දන්නේ බලන්න. ඔව් වෙන චිලි පේස්ට් වල වෙනස. මේක තමයි චිලි පේස්ට් එක නේ. මේක උඹල කඩ සම්බෝලයක්. ඉස්සර මට මතකයි කඩවල තිබුණ මේ උඹල කඩ සම්බෝල. මේ රයිස් එකට දුන්නද? නෑ රයිස් වල නෙමෙයි. කඩවල සිල්ලර කඩවල තිබුණ උඹල කඩ සම්බෝල එකක් මාර රසයි. ඒ දවස්වල මේ චිලි පේස්ට් ලොකුවටම ෆේමස් නෑ. සිල්ලර කඩවල තියෙනවා මේ වගේ උඹල කඩ සම්බෝලයක්. මේක උඹල කඩ තියෙනවද? උඹල කඩ නෑ. උඹල කඩ නෑ මං හිතන්නේ. ඒකට උඹල කඩ නෑ. හැබැයි උඹල කඩ සම්බෝල. අපි එහෙනම් දැන් කමු. පටන් ගමු. කන්න ඇත්තටම හොඳ සුවඳක් තියෙනවා. ඒ සුවඳටම මෙන්න කොච්චි. අර අපි කියන එකමයි දාලා ජම්බෝ එකම තමයි. මෙන්න මේකන් කාලා බලමු. මේ මතනම කොච්චි. මේක තමයි මෙච්චර සුවඳ. මේක නම් භීෂණයක් වගේ. කොච්චි ෆ්ලේවර් එක හොඳට එනවා. තනිකරම කොච්චි. ඕනේ නැහැ චිලි පේස්ට්. බේ කරපිංචත් ඒ වගේම හොඳට දාලා තියෙනවා හොඳේ. ඉදිච්ච කොච්චි සරයි. මම හිතන්නේ ගෙඩි 5-6ක් විතර දාලා. සරයි. කොච්චි කෑල්ලක් එක කන්න ඕනේ. එතකොට මරු. කොළ පාට එකක් දාලා තියෙනවා. මේ වගේ රතුම වෙච්ච ඒවාක් දාලා තියෙනවා. මට තාම කොළ පාට විතරයි හැපුණේ. අම්මෝ රතු ඒවා මාර සරයි. අපි එහෙනම් දැන් try කරලා බලමු චිලි පේස්ට් ටක් එක්ක. හොඳ සෝස් හොඳක් එනවා.
මේ ටිකේ try කරපු ham වලට වඩා වැඩි chicken item පත් එකේ. මතකද අපි අන්තිමට කැපේක chicken අඩුයි sausage වැඩි මේකේ වැඩි balance වෙලා යනවා. chili paste ඕනේ නැහැ. ඒකට chili paste එක ආවම අර පොඩ්ඩක් sauce ගතියත් එක්ක වෙනමම රසක්. උඹලා කඩේක try කරන්න. හොඳට වෙනස අර. chicken එකම හොඳට දාලා තියෙනවා. එහා පැත්තේ තියෙනවත් අයිනේ chili paste එක වගේමයි. ඒකේ වල සීනි කැට හුවෙනවා. මේකේ මම දැන් sauce එකේ දියාරුවට තියෙන්නේ. අරක එහෙම නෑ චීනි කැට එක්ක නිකන් කඩා හැදෙන chili paste එකක්. සමහර විට අර දෙවිදියකට කැමති අයට දෙක දෙනවද දන්නේ නැහැ. දන්නවා සරයි. මගේ පැත්තේ කොච්චි අම්බුනේ දෙකයි. මේක king and thai ගේ ස්පෙෂල් එකක් නේ. king and thai ස්පෙෂල් එක. දුරු එහෙම බෙදලා දාලා තියෙනවා. ඉස්සෙක එක ගාවේ නියම. හරි. සුපිරි. දුරු බෙදිච්ච ඒවා එන හැපෙද්දි මාල් මාසයි. අනිකටම කොච්චි භාගයක් එක්ක බලමු. පෙරයි එච්චර ගන්න. එකපාර. මගේ පැත්තේ තියෙන්නම රතු ඒවා. අසේ නියමටම දිනවා. chili paste දෙක දෙවිදියකින් මම මාරුවට try කරනවා. මම නම් chili paste try කරන්න හිතෙන්නේ නැහැ. ඒක පහම වෙනම. ඒක කොච්චි ෆ්ලේවර් එක එක්ක හිතෙන්නේම නැහැ. බත් එකත් හොඳ බාස්මතියක්. මම නම් මේ ගොඩක් කාලෙකින් කන්නේ මේ වගේ කොච්චි රයිස් එක. ගොඩක් කාලෙකින්. ඒක කොච්චි ෆ්ලේවර් එකත් එක්ක නම් දැන් ගොඩක් රෙස්ටොරන්ට්ස් වල මේ වගේ ස්පෙෂල් කියලා එක කොච්චි ෆ්ලේවර්ස් අරම ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙනවා. මම ඉතින් පාන්දුරේ තියෙන ෆස්ට් තව කොච්චි ෆ්ලේවර්ස් නැහැ. මගේ පාන්දුරේ මම කොයි විදිහට දැක්ක මට තරම මතක නැහැ. ඒත් ඔය කොච්චි කතන්දරයක්. අනික මේ ඉස්සර කොච්චි වල මේ කොච්චි එක සරත් වැඩි. සැර. මාර සෝදක් එනවා. චූටි කොච්චි වල. චූටි එච්චර සැර නැහැ. චිකන් කෑලි වගේ හැමතැනම කොච්චි කෑලි තියෙන්නේ. හරිද? ඉස්සෙක් try කරලා. ඉස්සෙන්ගෙත් තේරෙනවා දෙසර. බලමු රතු කොච්චි. අද කොච්චි තවරි. ඒක ෆ්ලේවර් එක ලොකුවට එන්නේ නැහැ. රතු කොච්චි වල. සරයි. අපේ සරයි. ඊගරන් try කරලා බලන්න ඕනි. පානදුර අවදිනවා නම් try කරන්න ඕන රයිස් එක. මේකේ large එක තමයි 1900. නෑ නෑ මේකේ medium එක 1500. ඔව්. මේකේ large එක 1900යි අපි ගත්තේ large එක. medium එක තියෙනවා 1500යි. ගාන වැඩි වුණාට මේකට ඇඩ් වෙලා තියෙන දේවල් අපි accept කරාට වඩා දේවල් තියෙනවා. ඉස්සෝ ගත්තොත් ඉස්සෝ ප්‍රමාණයෙන් වැඩි. chicken ගත්තොත් chicken ප්‍රමාණයෙන්ුත් වැඩි. normal අපි වෙනද කන mix rice එක තියෙන දේවල් වලට වඩා. අපි දැන් මේ දවස් ටික ගෙනාවු ඔක්කොම 1900 ගෑදිනේ. අපි මුලින්ම try කරපු එක 1400. බුද්ධිනේ. ඔව්. මේක මීට වඩා රස වෙනවා. ඒක ටිකක් උණු වුණා නම්. හැබැයි මම කන්නම් බැරි වෙයි. අටත් සැරයි බත් එකත් තුනේ. ඔය හිතන්නේ එහෙම වුණා. මොල් සැරයි වෙනම් බඩ පිරීලා දැන් ඉතිරිලා ගිහින් තියෙන්නේ. ආයි කොච්චි ගාලක් එකා. රවුම් මල් වගේ කපලා. ඉදිච්චද? ලාවට ඉදින් නැවිලා. කොච්චි කරල් පහක් විතර තියෙනද නේ? මාළු එමත් හොඳටම දාලා තිබ්බා. මේකේ කුටි කුටි තියෙන මාළු. මගේ තමයි ඇත්තටම දැන් නම් කන්න බැරි ගහන්න බඩ පිරලා තියෙනවා. ඇත්තටම chili paste නම් ඕනේ නෑ නැහැ. ඉතින් ඔයාලා ගත්තත් ඒක කඩන්නවත් එපා. මට හොඳටම බඩ පිරලා. මගේ ගයිස් බඩ පිරලා 4 දෙනෙක්ට මදිනේ. 4 දෙනෙක් නමද? 3කට? 4 දෙනෙක්ට නෝමල් කන්න ඇති. බඩ පිරලා ටීක් කරගන්න මදි. 4 දෙනෙක්ට මම 10 ක් කතා හිනවා කියන්නේ. මේ මාළු එහෙම එනට තියෙනවා ගයිස් මේ.
එක්දසම්සේ පාඩු නෑ හොඳට මීට ටම්ස් හොඳට දාලා තියෙනවා. මේකේ සසේජස් නම් අඩුයි. වෙන ඒවායේ සසේජස් වැඩි කරලා චිකන් අඩු කරනවානේ. මේකේ සසේජ් අඩුයි. හොඳට මේ චිකන් එහෙම තිබ්බ මාළු චිකන් ප්‍රෝන්ස් කීය කිරියද? කිරියද? මං හිතන්නේ එච්චර. මං එකයිනේ ගෑවේ. හයක් විතර ඉන්නද? කොහොයා කපු නැටි? එකක් මේ ගයිස් 3 දිනක් තමයි ගාන. මාළු එහෙම හොඳට පිටියේම තවරලා බෙදලා තමයි මේ ගාලා තියෙන රයිස් එකට. නිකාම් බෙදලා නෙවෙයි. ඒ හින්දාට ඒවයිත් අමුතු ටේස්ට් එකක් එකතු වෙනවා බත් එකට. ඕවරෝල් කිව්වොත් හොඳයි බත් එකනේ. පෝෂන් එකත් ඕකේ. ඕවරෝල් රයිස් එක සුපිරි. මං කිව්වා වගේ තව ටිකක් උණු වුණා නම් අපි මේ ටික ඉතුරු කරන්න ගන්න. ඒ ටිකත් ඉවරයි. අනිවාර්යයෙන්. හැබැයි මට නම් හිතන්නේ තව උණු වුණා නම් අපිට කන්න අමාරු වෙනවා. නෑ. මෙයා කියනවා නෑ කියලා නෑ තමයි. ගයිස් මේක තමයි එහෙනම් අපේ 1900ට අපි ගත්ත කොච්චි ෆ්ලේවර්ඩ් මික්ස් රයිස් එක. කිං ඇන් තායි ගෙන් තමයි අපි අද ඕඩර් කරේ. ඔයගොල්ලෝ try කරලා බලන්න. ඉතින් දවසක මේ වගේ කොච්චි රයිස් එකක් මේ රෙස්ටොරන්ට් එකෙන්ම නොවුණා මේ වගේ කොච්චි ෆ්ලේවර්ඩ් රයිස් එකක් try කරලා බලන්න. ඒක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක්. අපි දිනපතා කන නිකම් මික්ස් රයිස් එකවත් නෙවෙයි. මේක වෙනස්ම ටේස්ට් එකක්. අර කොච්චි එකක් ආවම දුමාකාර රසක් එන්නේ සුවඳත් එක්ක හරිම රසයි. මේ ටවුන් එකෙත් එක කඩේක තමයි තියෙන්නේ. ඔයාලගේ ගමේ හරි ටවුන් එකේ හරි රයිස් කඩේ අයියට කියන්න අයියේ කොච්චි දාලත් එකක් දෙන්න කියලා. කොත්තත් තිනේ දැන්. කොත්තු දිනක් දන්නේ මං කියන්නේ හැමදාම ඒගොල්ලෝ එකම එක නම් කරන්නේ. එයාලට කියන අයියේ මෙහෙම කොච්චි දාලා රයිස් එකක් කාලා තිබුණා මේ මෙහෙම තිබුණා. ඒක නිසා අපිත් එකක් දාමු කියලා කොච්චි ටිකක් අරන් හරි කියලා දෙන්න. මං කියන්නේ සමහරවිට මොකලගේ ෆිට් එක ගන්න ඔයක් කරලා අහලා ඒක කරන්න පුළුවන්. මොකද අපිත් කැමති අපි මේ කනවා වගේ රසම රස කෑමක් ඕගොල්ලෝ තුංගලන්ගේ ටවුන් එකෙන් කනවා නම් හදලා බලන්නත් පුළුවන්. ඔව්. හදලා බලන්නත් පුළුවන්. ගෙදර හදනකොට කොච්චි දෙක තුන වැඩිව දාන්න එපා එකපාර. එක එක අයට ටේස්ට් එක සමහරවිට සෙට් වෙන්න පුළුවන්. සමහරවිට සෙට් නොවෙන්න පුළුවන්. දැන් එකක් දෙකක් වගේ පොඩ්ඩක් දාලා try කරලා බලන්න. ඉතින් වෙනස් ටේස්ට් එකකට හැමෝම ආසයිනේ. හැමදාම ගෙදර හදන ෆ්‍රයිඩ් රයිස් එකට වෙනස් රසක් ගන්න පුළුවන්. හැබැයි හොඳට සැරට කන්න කැමති නම් විතරක් ඒක කරන්න. මොකද සමහර අය ඉන්නෝනේ සැර කන්න ආස නැහැ. එහෙම අය නම් පොඩ්ඩක් try කරන්න එපා. සැරට කන්න ආසයි නම් අනිවාර්යයෙන්ම try කරලා බලන්න දවසක මේ වගේ කොච්චි ෆ්ලේවර්ඩ් රයිස් එක. කොත්තුත් ඇති මං හිතන්නේ කොත්තු. එහෙනම් අපේ වීඩියෝ එකද අපි එන්ඩ් කරනවා. ටවුන් එකේ තියෙන තවත් රසම රස කඩේකින් මේ වගේ රයිස් එකක් අරන් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි.